welcome back to my YouTube channel. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ රසම රස කකුලුව කරි එකක් කොහොමද ටක් ගාලා හදාගන්නේ කියලා. මුලින්ම ඔයාලා කකුලුව ටික සුද්ධ කරගන්න. සුද්ධ කරගෙන ඒවා හොඳට හොදගන්න. හොදගෙන ඉවර වෙලා මෙන්න මේ වගේ භාජනයකට මැටි භාජනයක් ගන්න. මැටි භාජනයකට වෙනම කකුලුව ටික දාගෙන ඔයාලට තියෙන්නේ කකුලුව ටික තම්බ ගන්න. මැටි භාජනයකට දාගෙන තම්බ ගන්න කලින් ඒ මැටි භාජනයට දාගන්න ගොරක කෑලි දෙකක්, ඒ වගේම කහ කුඩු තේ හැඳි භාගයක්, ඒ වගේම ලුණු කුඩු ටිකක් දාගන්න. ලුණු කුඩු ටිකකුත් දාගෙන ඔයාලා මේක තම්බ ගන්න ඕනේ. කියන්න අමතක වුණානේ, වතුර දාගද්දී ගොඩාක් වතුර දාගන්න එපා. කකුලෝ ටික වැහෙන්න විතරක් වතුර දාගෙන තමයි මේක තම්බ ගන්න ඕනේ. හරි, එහෙනම් දැන් අපි බලමු අපේ කරේ එක හදාගන්න මොනවද ඕනේ කියලා. කුරුදු පොතු ඕනේ, ලුණු, ඒ වගේම අවුමිරිස්, කරපිංචා, රම්පේ ඕනේ. මිටි පොල් කිරි, දිය පොල් කිරි දෙකමත් ඕනේ. ඔයාලා මැටි හට්ටියක් ගන්න. ඒ හට්ටියට ඔයාලා අර කපාගත්තු ලුණු, අවුමිරිස්, එතකොට කරපිංචා, රම්පේ, කුරුදු ටික දාගන්න. ඒ ටික දාගෙන ඉවර වෙලා ඊට පස්සේ අපිට ඕනේ කහ කුඩු මේස හැඳි භාගයක්. ඒ වගේම තව ඕනේ උළුහාල් චුට්ටක්. තව ඕනේ මිරිස් කුඩු 3-5 කුඩු ටික ටික දාගන්න. ගොඩ දාගන්න එපා. ටිකක් දාගන්න. මිරිස් රසට වැඩිපුර කැමති නම් මිරිස් කුඩු තේ හැඳි එකමාරක් විතර දාගන්න. ඒ වගේම ඊළඟට ලුණු. මේ තියෙන්නේ අපි අර කලින් තඹ ගත්තු මොනවාද කකුලෝ ටික. තාම තැම්බෙන ගමන් තඹ ගත්තු කිව්වට තැම්බෙන ගමන් මෙන්න මේ වගේ කකුලුව ටික හොඳට තම්බ ගන්න. ඊට පස්සේ ලිප ඔෆ් කරගෙන ඔයාලා අර හට්ටියකට දාගත්තේ 3-5 ඒවා හිම දාගත්තු හට්ටියට කකුලුව ටිකක් දාගෙන දිය කිරි තියෙනවානේ අපි ගත්තු. දිය කිරි ටිකක් කකුලුව වැහෙන්නමත් නෙමෙයි ටිකක් අඩුවට දාගන්න. ඊට පස්සේ කකුලුව ටික අර දිය කිරි ටික දාලා ඉවර වෙලා ලිපේ තියාගන්න. ලිපේ තියාගෙන හොඳට ඒ දිය කිරි ටික 3-5 ඒවා ටික තැම්බෙන්න ඕනේ. එතකොට කකුලුව කරියකට අමු මේ වගේ දිය කිරි ටික හොඳට නටද්දී ටික වෙලාවකින් ඔයාලා දිය කිරි ටික හිඳුනට පස්සේ ඔයාලගේ මිටි කිරි ටික දාගන්න. මිටි කිරි ටික දාගෙන මේක හැබැයි හොඳට ටිකක් මික්ස් කරන්න ඕනේ. නැත්තම් වෙන්නේ මිටි කිරි ටික කැටි ගැහෙනවා. ඊට පස්සේ හොදියක ඉතින් රස නැති වෙනවා. ඒක හින්දා හිමින් දිය කිරි ටික මිටි කිරි ටික කැටි ගැහෙන්නේ නැති වෙන්න හොඳට මික්ස් කරගන්න. අපේ ගෙදර මුරුංග කොළ නැහැ. මේකේ උෂ්ණ ගතිය ටිකක් අඩු වෙන්න ගොඩක් අය මුරුංග කොළ දානවා. මුරුංග කොළ දැම්මහම හරිම හොඳයි. ඒකින්ද ඔයාලා ගෙදර තියෙනවා නම් මුරුංග කොළ මේ වෙලාවේ මුරුංග කොළ මිටක් විතර දාගන්න. මේ තියෙන්නේ ෆයිනල් අපේ කරේ එක. මාරම රසයි. රෝස් පාන් එක්ක එහෙම කන්න නම් මරේ මරු. එහෙනම් හිරුනි අනුත්තරා YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.
බයි.